Hi guys, TND TCH363N කියන 4G dual lens කැමරාව configure කරගන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකේදී අපි සම්පූර්ණයෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ කැමරා එක ගැන විස්තර ටිකක් තියෙනවා. මුලින් ඒ ටික ටක් ගාලා බලලා එමු. එන්න ළඟට මෙන්න මේක තමයි කැමරා එක. කැමරා එකේ ස්පෙක් එක මෙතන දාලා තියෙනවා. මේකේ 3 megapixel කැමරා දෙකක් එනවා උඩ සහ යට. ඒ වගේම 4mm lens එකක් තමයි තියෙන්නේ. පොඩ්ඩක් long distance ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙතන දාලා තියෙනවා මේක 4G කියලා. ඒ කියන්නේ ලංකාවේ ඕන 4G SIM එකක් දාලා ඔයාලට use කරගන්න පුළුවන්. ඊළඟට මෙතන serial number එක දීලා තියෙනවා. මෙතන TND ලාගේ official Facebook එක සහ YouTube එක දීලා තියෙනවා. ඔයාලට ගිහිල්ලා in detail බලා ගන්න පුළුවන්. එහෙමනම් මෙන්න මේක තමයි කැමරා එක අපි unbox කරලා බලමු. හරි. එහෙනම් මුලින්ම කැමරා එක unbox කරොත් අපිට තියෙනවා කැමරාව අපිට ලොකුවට දකින්නට තියෙනවා. මෙන්න මේක තමයි කැමරාව. අපි අරන් බලමු එළියට. මෙන්න මේ තියෙන කැමරාව. මේ කැමරාවේ වලට ලෙන්ස් දෙකක් ඔයාලට බලා ගන්න පුළුවන්. උඩ තියෙන ලෙන්ස් එක, ඒ වගේම යට තියෙන ලෙන්ස් එක. මේක rotatable 360 rotatable. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඔයාලට reverse direction එක වෙනකන් ඔයාලට rear side එක වෙනකන් ඔයාලට rotate කරලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් mic එකක් තියෙනවා. ඒ වගේම මෙතන speaker එකක් තියෙනවා. two-way audio communication තියෙනවා. ඒ වගේම SD card එක දාන්න ඔයාලා අනිවාර්යයෙන් මේ ඇන දෙක ගලවලා තමයි දාන්න වෙන්නේ. ඇන දෙක ගැලවුවාම ඔයාලට ඇතුලේ reset button එක තියෙනවා. ඒකත් මම ඔයාලට ගලවලා පෙන්නන්නම් ඊළඟට SD slot එක තියෙනවා. 512GB වෙනකන් ඔයාලට SD card support කරනවා මෙන්න මේ කැමරා එක. ඒ වගේම waterproof විදිහට තමයි design කරලා තියෙන්නේ. ඒ වගේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් DC jack එක, power supply එකක් ඇවිල්ලා තියෙනවා මේ කැමරා එකත් එක්ක. ඒකත් මම පෙන්නන්නම්. මෙතන RJ45 තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් network cable එක මේකට දෙන්නත් පුළුවන්. මේක 4G වුණාට Ethernet cable එක අරහත් මේක වැඩ කරනවා. ඊළඟට මෙන්න මෙතන තියෙන්නේ siren light එක, police siren light එකක් වගේ එකක් තියෙන්නේ. උඩ තියෙන මේ lens එක ඔයාලට අතින් පොඩ්ඩක් level එක adjust කරගන්නත් පුළුවන්. හරි එහෙනම් මේක මෙහෙම අපි තිබ්බා. ඊළඟට අපි බලමු box එකේ ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. right. මේ තියෙන්නේ අපේ කැමරා එකට එන bracket එක. මේක කොහොමද high කරන්න කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒකත් මම පෙන්නලා දෙන්නම්. මේක high කරන්න wire එක මෙතනින් හරියට දාගන්න. දාලා මේක හරියට මේ notch එක බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන් පොඩ්ඩක් ළඟට කරලා පෙන්නන්න. මෙන්න මෙතන තියෙන පොඩි notch එකක්. මේ notch එක හරියට set වෙන්න ඕනේ මේකේ notch එකට. එතකොට තමයි හරියට ඇතුළට බහින්නේ. අපි දාලම බලමු කොහොමද වෙන්නේ කියලා. wire එක ඇතුලින් දාගන්න මේම. එතකොට wire එක lock වෙනවා. wire එක අදින්න යන්න එපා. එතකොට ඇතුළේ ඉඳලා ඇදලා එන්න පුළුවන්. හරි. දැන් fix වුණා. දැන් fix වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක ඔයාලට අවශ්‍ය ඩිරෙක්ෂන් එකට ඇඩ්ජස්ට් කරලා තියාගන්න. උඩින් ඔයාලට ඇන දාලා සෙවිලිම් එකට වගේ හයි කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් බිත්තියකට හයි කරනවා නම් මෙන්න මෙතනට ඇන දාලා ඔයාලට හයි කරගන්නත් පුළුවන්. හරි එහෙමනම් ඊළඟට මොකද තියෙන්නේ කියලා බලමු. මෙන්න තියෙනවා ඇඩැප්ටර් එක. 12 volt ඇඩැප්ටර් එකක් ඇවිල්ලා තියෙනවා මේකට. දිග වයර් එකකුත් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා ඔයාලට UK pin converter එක. UK pin එකට ඔයාලට convert කරගන්නත් පුළුවන්. ඊළඟට තව මොකක්ද තියෙන්නේ? තව මෙතන තියෙනවා ඔයාලගේ RJ45 එක network clip එක ඔයාලට seal කරගන්නත් gadget එකක් දීලා තියෙනවා. එහෙමනම් unboxing එච්චරයි. ඊළඟට තියෙන්නේ කොහොමද connect කරගන්නේ කියන එක බලන්න. හරි. දැනට අපි configuration එකට mini UPS එකක් පාවිච්චි කරනවා power slot එකට ගන්න නැතුව. මේක ගහලා ඔයාලට පැය 4ක් විතර මේක දුවන්න පුළුවන්. මේක රුපියල් 1500 zoom tech එකකින් ඔයාලට ගන්න පුළුවන්. එහෙනම් මේකට අපි ගහලා මේක power up කරනවා. කැමරා එක on වෙන එක දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. The camera starts up properly and is ready to serve you. app එක download කරන්න අපි app store එකට ගිහිල්ලා EC Live Plus කියලා type කරන්න ඕන. type කරාම අපේ mobile app එක බලා ගන්න පුළුවන්. TND ලාගේ official mobile app එක. ඒක download කරලා install කරගන්න. install කරගත්තට පස්සේ තියෙනවා ඔයාලට ඒක register කරගන්න ඔයාලගේ mobile එකේ පාවිච්චි කරන email එක දීලා. email එක දීලා ඔයාලා register කරගත්තට පස්සේ ඔයාලට කියලා private password එකක් දාලා login වුණාට පස්සේ මෙන්න මේ විදිහට app එක එනවා. අපි කලින් කැමරා එකක් add කරපු එකත් මෙතන පෙන්නනවා. ඔතන add button එක plus button එක click කරාම මෙන්න කැමරා එක අපිට open වෙනවා. මේකට අපි කැමරා එකේ තියෙන මෙන්න මේ පොඩි QR එක හරියට focus කරන්න ඕනේ.
ෆෝකස් කරාම ඒක ලෝඩ් වෙලා ඇඩ් වෙනවා. දැන් අපිට කැමරා සීරියල් නම්බර් එක පෙන්නනවා. අපිට කැමරා එකට කස්ටම් නමක් දීලා අපිට පුළුවන් කැමරා එක සේව් කරගන්න. සේව් කරගත්තට පස්සේ අපිට කැමරා එකේ view එක අපිට බලා ගන්න පුළුවන්. ඔඩියෝ එක මෙතන තියෙනවා අපිට කැමරා එකට පාස්වර්ඩ් එකක් සෙට් කරගන්න ඕන. අපි secure password එක සෙට් කරලා ඕකේ කරනවා. හරි දැන් කැමරා එක ඇඩ් වෙලා තියෙන්නේ. දැන් කැමරා view එක ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් SD කාඩ් එක ෆෝමැට් කරන්න ඉල්ලනවා. අපි SD කාඩ් එක ෆෝමැට් කරන්න ඕන මෙතන. ෆෝමැට් කරොත් තමයි අපි රෙකෝඩින් ස්ටාර්ට් වෙන්නේ. හරි. දැන් අපි SD කාඩ් එකත් ෆෝමැට් කරලා ඉවරයි. දැන් ඔයාලට view එක බලා ගන්න පුළුවන්. මුලින්ම මම පෙන්නන්නම් ඔයාලට කොහොමද මේක ෂෙයා කරන්නේ කියලා. උතන තියෙනවා බලන්න ෂෙයා කියලා බටන් එකක්. ඒක ක්ලික් කරාම මෙතන ඔප්ෂන් තුනක් තියෙනවා. ලේසි මේක තමයි QR code sharing. මේක ඔයාලට තව ෆෝන් එකට ඇප් එක දාලා තිබ්බනම් ඒ ෆෝන් එකේ මේ QR එක අල්ලපු ගමන් ඒ ෆෝන් එකට ශ්‍රේණිකව ඇඩ් වෙනවා. හරිම ලේසි. ඊළඟට අපි බලමු config ගියා අපි. config ගිහලා අපි යනවා alarm and message එකට. මේක අපිට අවශ්‍ය නම් push notification on off කරගන්නත් පුළුවන්. අපි alarm and message එක ඇතුළට යනවා. ඒ ඇතුළට ගියාම push notification on off තියෙනවා. ඊළඟට බලන්න channel 1 channel 2 කියලා වෙන වෙනම තියෙනවා. ඒ කියන්නේ මට අවශ්‍ය විදිහට මට පළවෙනි channel දෙවෙනි channel එකට settings හදා ගන්න පුළුවන්. මම ඒක channel එකත් තෝරගෙන ඒක ඇතුළට යනවා. ඒක ඇතුළට ගියාම බලා ගන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ විදිහට ගොඩාක් settings ඔයාලට බලා ගන්න පුළුවන්. මුලින්ම armed area කියන එක මම ඔයාලට පෙන්නන්නම්. මෙතන මට පුළුවන් මගේ parking lot එකක් කරේ මොකක් කරේ area එකක් නම් මට අවශ්‍ය area එක විතරක් draw කරලා මට select කරගන්න පුළුවන්. මෙන්න මේ area එක විතරක් තමයි මට alarm zone එක විදිහට අවශ්‍ය කියලා. linkage warning tone මට අවශ්‍ය ටෝන් එකක් සෙට් කරගන්න පුළුවන්. කවුරු හරි උතන්ට ආවොත් වදින්න ඕන ටෝන් එක. මට ඕන නම් මට සිංහලෙන් වොයිස් එකක් රෙකෝඩ් කරලා දාගන්නත් පුළුවන්. ඊළඟට alarm schedule schedule එක මට සෙට් කරන්න පුළුවන්. මෙන්න මේ වෙලාව අතර මේ දවස් අතර තමයි මට මේ alarm එක වදින්න ඕන කියන එක. පල්ලෙහා linkage ටිකේදී ඔයාලට බලා ගන්න පුළුවන් මට අවශ්‍ය නම් white light on කරන්න පුළුවන්. ඒ වගේම පල්ලෙහා තියෙනවා siren light එක. කියන්නේ police light එක on කරලා දාගන්නත් පුළුවන්. ඒ වගේම alarm linkage එක on කරොත් motion tracking එකත් on වෙනවා. කවුරු හරි කැමරාවට ළඟින් ගියොත් කැමරාව ඔටෝමැටික්ලි ට්‍රැක් කරන එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම නම් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද motion light එක siren එක කොහොමද වැඩ කරන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි වැඩ Do කරන්නේ. not close the private area. හරි එහෙනම් එච්චරයි Do not close configuration the එක. private area. stay tuned වෙලා ඉන්න.